හෙලෝ යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට කොහමද? ඉතින් යාළුවනේ මේක තමයි මගේ channel එකේ දාන දෙවෙනි වීඩියෝ එක. ඉතින් යාළුවනේ මගේ channel එක subscribe කරන්න, like කරන්න, bell icon එකත් ඕල් දාගෙන යන්න. එතකොට ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ආව notification එකම අරගෙන මේ වීඩියෝ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් යාළුවනේ ඉතින් අද ඔයගොල්ලන්ට අපි කියලා දෙන්න යන්නේ Free Fire game එකේ කොහමද duo ගිහලා rank up කරන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යන් BR match එකකට duo. ඉතින් යාළුවනේ කවුරු හරි කමක් නැහැ. ඉතින් කෙනෙක් එක යන් දැන් මගේ account එකට යන්කෝ යාළුවනේ. මගේ account එක නම් bot ඉතින් යාළුවනේ ගණන් ගන්න එපා. level 30 විතර account එක. මම තව ටික දවසකින් මට YouTube එකෙන් සල්ලි හම්බුනොත් account එකක් ගන්න හිතේ තියාගෙන ඉන්නවා. ඉතින් යාළුවනේ එහෙනම් දැන් අපි යම් වීඩියෝ එකට. යාළුවනේ මගේ channel මගේ Free Fire account එකේ නම තමයි Gaming Sanu. ඔන්න යාළුවනේ අපි ආවා. ඉතින් මාත් එක්ක ගොඩක් කටි සෙල්ලම් කරන්නේ නැහැ යාළුවනේ. අයි දන්නේ ඉතින් අපි මේ රික් එකක් දාලා බලමු කවුරු හරි එයිද කියලා. අපි බලමු. එන්නේ යාළුවනේ. හරි කමක් නැහැ යාළුවනේ. අපි BR match එකකට යන් ඉතින් වැඩි කතා නැතුව නඩුව දාගත්තා. ඉතින් අද ඔයගොල්ලන්ට අපි කියලා දෙනවා BR match එක rank කොහොමද අප් කරන්නේ කියලා. මම වත්තා heroic දාලා නැහැ යාළුවේ. ඉතින් යන් එනවා. ලංකාවේ කික් සෙට් වුණොත් ගොඩ ආතල් එකට ගානවා. මම උඹලට ඉස්සරහ ලයිව් ගේනවා. ලයිව් ගානවා මමත් ඉතින් ටික ඉතින් අපිත් ඉස්සරහට යන්න ඕන. මාත් පොඩි කාලේ ඉඳන් ආසාවක් තිබ්බා යාළුවනේ මට YouTube channel එකක් හදාගෙන ඒ YouTube channel එක වැඩ කරගන්න. ඉතින් යාළුවනේ මම YouTube channel හැදුවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ ඒකට උදව්වක් කරන්න, subscribe කරන්න, like කරන්න, comment කරන්න, bell icon එක ඕල් දාන්න. අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අපි යන් වැඩි කතා නැතුව වීඩියෝ එකට. මොකද දන්න යාළුවනේ මැච් එක යන්නේ නැත 40ක් ගිහිල්ලා තා මැච් එක ගියේ නෑ. ඇයි දන්නේ? මේ උඹලගේ account ගන්න තියනවා නම් මට ගියාම මට විශ්වාසවන්ත විදියට account එකක් ගන්න තියනවා නම් කියනවා ඔයි. ඒ බොහොර බොරු නැතුව මට account එකක් ගන්න කියනවා ඔයි. account එක තියනවනේ කියනවා හරිද? ඒ මොන මගුලේ එකක්ද මේ ආවේ? රෙද්ද. මේ map එක set නෑ ඔයි. ඒ කමක් නෑ. අපි මේ map එකකින් ඔයාලට කියලා දෙන්නම්. බලමු දැන් අපි බහින්න ඕන. ඕගොල්ලෝ පුළුවන් තරම් මැප් එකේ කෙරවලකටම බහින්න. ඒ කියන්නේ එනිමි නැති තැනකට බහින්න. ඕගොල්ලන්ට පුළුවන් තරම් එනිමි නැති තැනකට තමයි බහින්න ඕන මැප් එකේ බහිමු. මේ වගේ කෙරවලකට බහිමුකෝ. පුළුවන් තරම් ඕගොල්ලෝ එනිමි නැති තැනකට තමයි යාළුවෝ බහින්න ඕන. එනිමි ඉන්න තැනකට බැස්සොත් වැඩි කේස් වෙනවා. ඒ කියන්නේ දැන් අපේ එක්කෙනා කොහෙ බහින්ද කියලා අපි දන්නේ නැහැ. හරිද? අපේ කෙනා බෑලා යාළුවනේ. නේ යාළුවේ දැන් අපි බහින්න ඕන තැනට ආවා. ඕගොල්ලෝ ගොඩක්ම දැන් මැප් එකේ දැන් 54 දෙනෙක් ඉන්නවානේ. මැප් එකේ කට්ටිය 54 දෙනෙක් ඉන්නවා. ඒ 54 දෙනා නිකන් 19ක් ඒ කියන්නේ 15ක් ඒ වගේ ගාණක් ගෙනකන් ඕගොල්ලෝ සයිඩ් එකෙන් පොඩක් ඉන්න ඕනේ. හරිද? ඒ වගේ ගාණක් ගෙනකන් අර එනිමින්ට දැනෙන්නේ නැතුව අපි පුළුවන් තරම් ලූට් කරගන්න ඕනේ. පුළුවන් තරම් ලූට් කරගෙන එනිමි එක ආවොත් අපි හැංගිලා ගන්න ඕන. එතකොට තමයි අපේ රෑන්ක් එක වැඩි වෙන්නේ. අපි දැන් පුළුවන් තරම් ලූට් කරගමු. ඒ යාළුවේ මෙතෙන්ට එකේ බැස්සා උඩ ගහලා දාන්න කමන්නේ. ගහන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ මුට වදින්නේ නැනේ බා. උඩ වැදුණා. ඒ මගේ ෆෝන් එක ලැග් වෙනවා. ඔය මට අර උඹලා වගේ උඹලා කියන තරමට ප්ලේ ඉන්නේ නැහැ. මගේ ෆෝන් එක පොඩ්ඩක් ලැග් වෙනවා. ගණන් ගන්න එපා. මට ඉතින් එච්චර අර ඔයාලා හිතන තරමට ලොකු ෆෝන් එකක් නැහැ. මට තියෙන්නේ මේ චූටි ෆෝන් එකක්. ඉතින් ඒකෙන් තමයි ඉතින් වැඩ කරගන්නේ. ඉතින් මාත් ෆෝන් එකක් ගන්නවා.
අර කොහෙද මන් දන්නේ ගියා යාළුවේ එකට ගැව්වා එකෙක් නා ඌ හිටපේ ගාන හැබැයි මේ ගහන දන්නේ නැති බොටෙක් වගේ මේ දැන් අපි මේ පැත්තට යන්න ඕනේ අපි පුළුවන් විදියට මේ පැත්තෙන් හරියද දැන් එකෙක් මේ පැත්තට එන්න ඉඩ දිනව දැන් ඌ දන්නවනේ යාළුවනේ දැන් අපි මම මෙතන ඉන්නා කියලා ඒ හින්දා ඌ දැන් මෙතෙන්ට එන්න ඉඩක් තියෙනවා බලමු මේ තියෙන්නේ නේද මම මේ ගන්න ඕන නම් දන්නේ නැහැ යාළුවනේ ගේම් එකටත් අලුතෙන් ආවේ උඹලාට ඉතින් ගේම් එකක වීඩියෝ එකක් ගන්න ඕන ඉඳා ආවා ඉතින් ගේම් එකට ෆ්‍රී වැඩිපුර ගහන්න නැහැ ඔය මම සල්ලිත් නැහැ ඔය අපිට ඔබප්පත් කරගන්න අනිත්‍යම ඉතින් රගණ ඇවිල්ලා අනිත්‍යම රගණ රැගිල්ලක් යාළුවනේ account එක කරගෙන ඇවිල්ලා ඕ ලොකු account අරන් ඇවිල්ලා රගණ ඔයි දැන් කාලේ free fire වල ඉන්නේ පට්ට බොරුකාරයෝ බං උඹලට කියන්න මං හරිද ඉස්සර මේ account එක ගන්න රුපියල් 3500ක් දැම්ම හරිද ඒක කෙලෙව්වා බං එකෙක් ඇවිල්ලා ඌ රුපියල් 3500 මේ බැංක් එකට බැංක් ඩීටේල් දාලා ඌට දැම්මා මං හරිද රුපියල් 3000 දැම්ම හරිද රුපියල් 3000 දැම්මට පස්සේ ඌ නම්බර් එක බ්ලොක් කරලා ඔක්කොම කරලා ඔය ඒකින්ද ගොඩක් දුකේ ඉන්නේ මම හිතාගත්තා එතන ඉඳන් මගේ account එක මං තනියෙන් මගේ මහන්සියෙන් හදා ගන්නවා කියලා මම ඔය කාගත් account ගන්න නැතුව මගේම මහන්සියෙන් account එක හදා ගන්නවා කියලා හිතුවා ඉතින් යාළුවනේ මට ප්ලේන් නෑ ගණන් ගන්න එපා පොඩ්ඩක් මම ඉස්සරහට ටික දැන්ට වීඩියෝ දාලා අපි ප්ලේන් හදා ගන්න දැන් ඔය ලොකු තැන් වල ඉන්නේ චුට්ට පටන් ගත්තු කට්ටියනේ ඉතින් යාළුවනේ ඒ විදිහට මා චුට්ට පටන් ගන්න ඕගොල්ලෝගේ ෆුල් සප් එක ඕනේ යාළුවනේ සපෝට් එක මට දෙන්න ඉතින් යාළුවනේ ලූට් නෑ මේ පැත්තේ ඒක යවුල පුළුවන් තරම් ඔයගොල්ලෝ ඇංගිලා ඉන්න යාළුවනේ මම හැබැයි ඕක මම මේක දැනගත්තා මේක මට අර YouTube වීඩියෝ එකක තිබ්බ මේ වගේ වීඩියෝ එකක් ඒකින්ද මටත් ඔයාලට දාන්න හිතුණා මේ වීඩියෝ එක මේ වගේම නෙමෙයි තිබ්බේ පොඩ්ඩක් වෙනස් විදියකට තිබ්බේ හැබැයි ඉතින් මටත් ඕගොල්ලන්ට මේ වීඩියෝ එකක් දාන්න හිතුණා මගේ කලින් වීඩියෝ එක මම ඉස්සෙල්ලා දැම්ම වීඩියෝ එකත් මගේ subscribe කරන්න යාළුවනේ ඒක තව ගොඩක් කට්ටිය subscribe කරලා නැහැ යාළුවනේ ඉතින් ඒ account එක ඒ වීඩියෝ එක තව දැකලා නැතුව ඇති ඉතින් මේක subscribe කරලා ඒක subscribe කරන්න යාළුවනේ ඉතින් යාළුවනේ අපි ආවා ඔන්න යාළුවනේ දැන් 20ක් 22ක් ඉන්නවා 20 දෙනෙක් ඉන්නවා හරිද 22ක් ඉන්නවා අපේ එක්කෙනා තව කාලා නැහැ අපේ එක්කෙනා වැඩික්කගේ ගහනවා පොර ගන්න අපේ එක ඉතින් යාළුවනේ අන්න අපේ එක්කෙනා අර පැත්තේ ඉන්නවා අපි බලමු try එකක් දීලා බලමු දැන් මේ පැත්තේ එනිමි එක ගවොත් කණ්ඩ වෙනවා ඔය යාළුවනේ හරියට අමාරුයි හරි අමාරුයි කණ්ඩ වෙනවා උන්ට අපේ එකව මැරුණොත් අහට්ටම යන්න වෙනවා ඔය ඌ මේ දාන්න माइक ऑन करेगा वो कथा करना दिखे बोला अरे यार आता ना वो कर सकती है ना बर रतु पाड़ बोला मुकद्द बंगी दिप्पे उमला कमेंट ऐदा पे मुकद्दे देने दिप्पे गेला इधर बे रतु पाड़ गया ඊළඟට උඹලට කියනවා මං මේකේ ගේම් වීඩියෝ තමයි දාන්නේ ගොඩක්ම ෆ්‍රී ෆයර් දානවා මම ගේම් එකක් මගේ වීඩියෝ දානවා ඊට පස්සේ මං උඹලට කාර් ගේම් ගේන්නම් බස් ගේම් බයික් ගේම් එහෙම උඹලට මං එක වීඩියෝ ගේනවා ඉතින් උඹලා subscribe කරන්න like කරන්න comment කරන්න එකතු comment කරහන් උඹලට මම YouTube channel හදන විදිය කියන වීඩියෝ ඒ වගේ හැම එකක්ම ගේනවා මං උඹලට වීඩියෝ මේ YouTube channel එකේ හැම වීඩියෝ එකක්ම දානවා vlog දානවා එල්ල ඔක්කොම දානවා යාළුවනේ. තව ටික දවසකින් උඹලට වීඩියෝ එකක් එනවා මේ අපේ පැත්තේ තියෙන සුපිරි කන්දක් කොයි. අපේ පැත්තේ තියෙන සුපිරිම ලොකු කන්දක්. හරිද? මේ කන්ද වීඩියෝ එකක් උඹලට එයිද? ටික දවසකින් හරිද? කන්ද ඕයි මම උඹලට ඒක උඩට නැගලා උඹලට ෆුල් දෙන්නම් මම උඹලට ඒක ෆුල් පෙන්නන්නේ පන්සල ගල උඩ බන් තියෙන්නේ මම උඹලට පෝස්ට් එකක් දාන්නම්. ගල උඩ පන්සල තියෙන්නේ මරු පන්සල ඕයි මම එක දවසක් උඩට ගියා. පට්ට පදිරි පන්සල ඒකේ හාමුදුරුවෝ ඉන්නවා බං සුපිරි සල්ලිකාරයා හරිද ෆෙජර් එකක් තියාගෙන ඉන්න ඩයල් එක බාන්නේ තමයි උඹලට ඔක්කොම පෙන්නන්න පන්සල් ලස්සනයි ඔයි මාළු ඉන්නවා පන්සල අලුතෙන් තමයි චෛත්‍ය හදන්නේ චෛත්‍ය තව වැඩි ඉවර නැහැ භාගයක් හදනවා
මහා පාසල පැරණි පාසල බං මම උඹලට එතන දිනවා වැවක්. ඊට පස්සේ මම උඹලට මාළු අල්ලන සීන් එකක් වීඩියෝ කරලා දාන්නම් මාළු පුච්චලා ගන්න. එතන මාළු පුච්චලා ගන්න මේ පැත්තේ සුපිරි view තියෙනවා බං. ඉතින් උඹලට එළගදී මේ වීඩියෝත් එයි. ඉතින් දැන් අපි මේ වීඩියෝ ගැන කතා කරමු. යාළුවනේ මගේ ෆෝන් එක පොඩ්ඩක් ලැග් වෙනවා. මේක ගේම් වැඩි ඔය මම මේ ගේම් ටික කපන්න ඉන්නේ ඔය ගොඩක් ගේම් තියෙනවා. ඔන්න යාළුවනේ දැන් 16 දෙනා ඉන්නේ. දැන් පොඩ්ඩක් උඹලා බය වෙන්නේ නැතුව උඹලා බය වෙන්න එපා. දැන් පොඩ්ඩකටවත් බය වෙන්න එපා. දැන් යමන්. දැන් අපේ එකක් ඉන්නා බය වෙන්න දෙයක් නැහැ. දැන් හරියටම 30කට වැඩි වෙලා ඇති මං හිතන විදියට 30කට වැඩිය රෑන්ක් එක වැඩි වෙලා ඇති. විනාඩි ඇච්චේ ඉන්නා විනාඩි 10ක් විතර ඔය. කෙනිමි එක්ක සෙට් උන්නේ මම මේ ගේම් කපන්න ඉන්නේ ඔය මේ ගේම් තියෙන ඉඳ මේක ලැග් වෙනවා ඔය. මම Samsung පොඩි Galaxy ෆෝන් එකකින් ගහන්න බෑ. අර ඉච්ච ලොකු ෆෝන් නෑ ඉතින් උඹලාට වගේ ඉතින් අපි දුප්පත් නේ ඔය. අපිට ඉතින් එච්චර සල්ලි නෑ. ඒක නෙමෙයි උඹලගේ අදහස් දැනගන්න මට කමෙන්ට් එකක් දාහන් යාළුවේ. අනිවාර්යෙන් දාන්න ඕන. අර ඒ පිටිපස්සෙන්ද මන් දන්නේ ගානවා ඔයගේ අතාරිනවා දාලා ගෝතයා. දෙක්කනේ බං මගේ ෆෝන් එක ලැග් වෙලත් ඇතුණා බං ආයිදී. උඹලා එතන දැක්කනේ බං මගේ ෆෝන් එක ලැග් වුණා ඔයි. අඩේ බොම අමාරුවෙන් බං මේ ෆෝන් එකත් එක්ක ගහන්නේ මං. මෙච්චර කට්ටක් කනෝයි මාත් දවසක ඉස්සරහට යන්න ඕනි කියලා. මාත් ආස YouTube පැත්තේ ඉදිරියට යන්න. අර හේෂාන් vlog ඉන්නානේ බලපන් පොඩි කාලේ ඉඳන් ගේමක් ගහගෙන ඉස්සරහම ගියපු කොල්ලේ. ඔන්න කෑවා යාළුවනේ. අපේ කල්ලයිද දන්නෙත් නැහැ ඉතින්. දන්නේ මම ගැහුවා මට. ගොඩක්ම බලනවා බයි හේෂන් vlog වීඩියෝ. මාරු පදිරි වීඩියෝ තියෙන්නේ බං උලග. ගැම්ම. දැන් ඌ අලුතෙන් හේෂන් ටෙක්නික් හදලා අලුතෙන්ලු හේෂන් ටෙක්නික් එක පරණයි. හේෂන් vlog හදලා ඊට පස්සේ ටෙක් ඇකඩමි එකකුත් හදලා නේ බං. ඌ පොඩි කාලේ ඉඳන් ගේමක් ගහපු කොල්ලෙක් ආයේ සුපිරි කොල්ලා. මම කවදා හරි YouTube පැත්තේ ඉදිරියට යනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. උඹලා ඉතින් සබ් එකක් දීපන් මට. මේ කල්ලන්නෙත් නෑ බං මා පොඩ්ඩක් දුරට ගිහිල්ලා හරි. අල්ලපන් මචං අල්ලපන්. ඌ තමයි මටත් ගහලා දාපන්. ගැම් අයියෝ shit පොඩ්ඩෝ තිබ්බේ 28යි බං. හරි බැක් යමු. උඹලට දැන් අපි කියලා දුන්නා මේකට දැන් 30කට වැඩි නැගලා ඇති. ඉතින් විදියට ඔය 50ක් නැගලා යාළුවනේ. ඉතින් මම බලන් ඉතින් ඔහම තමයි රෑන්ක් අප් කරන්නේ. ඉතින් යාළුවේ දැන් ඉතින් අපි වීඩියෝ එක ඉවර කරන්නත් යන්නේ. යාළුවනේ ඉතින් එහෙනම් ආයි වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එහෙනම් අපි ගිහිල්ලා එන්නම් යාළුවනේ.